විභාග සමත් උපාධිධාරීන් විභාගයකට ඉඳන් පළවෙනි ආණ්ඩුව තමයි වර්තමාන ආණ්ඩුව. මේ ආණ්ඩුවට කලින් හිටපු කිසිම ආණ්ඩුවක් විශ්වවිද්‍යාල පද්ධතියෙන් උපාධියක් අරන් එයට එන උපාධිධාරීන් කිසිම කෙනෙක් විභාගයක් කියලා ජොබ් එකකට ඉඳන් තීරණය ගත්තේ නැහැ. ඒ හැම ආණ්ඩුවක්ම උපාධිධාරියට දෙන්න ඕන නිස්තැන දුන්නා වගේම උපාධිධාරීන් කියන කොට්ටාශයට ගෞරවාන්විතව සලකන්න මේ හැම ආණ්ඩුවක්ම කටයුතු කරා. ඒකින්ද රැකියාව විරහිත වෙන සියලුම උපාධිධාරීන් පැවති සියලුම ආණ්ඩුවලට ඒ ගෞරවය ලබා දෙන්න ඕනි. මොනයම් සටනක් කරලා හෝ තමන්ගේ රැකියා අයිතිය දිනා ගන්න ඉදිරිපත් වෙච්ච වෙලාවට හිටපු හැම ආණ්ඩුවක්ම රැකියාව විරහිත උපාධිධාරියා හැල්ලු කරන්නේ නැතුව රැකියාව විරහිත උපාධිධාරියාට අවමන් කරන්නේ නැතුව රැකියාව විරහිත උපාධිධාරියව නැවතත් විභාගවලට ඉඳන්නේ නැතුව ඔවුන්ට රජයේ රැකියා අවස්ථාවක් ලබා දෙන්න පැවති හැම ආණ්ඩුවක්ම කටයුතු කරා. ඒ වෙනුවෙන් පැවති හැම ආණ්ඩුවකටම අපි ස්තුතිවන්ත වෙනවා වගේම ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය අපි අගය කරන්න ඕනේ. වර්තමාන ආණ්ඩුව බලයට එන්න කලින් සියලුම රැකියා විරහිත උපාධිධාරීන් රජයේ සේවය රැකියාගත කරනවා කියලා කිව්ව විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් මේ කාරණා ඇතුළත් කරා. නමුත් අද වෙනකොට ආණ්ඩු උපාධිධාරීන්ට රැකියා විරහිත වෙන්න උපාධිධාරීන්ට කියනවා එක්සෑම් ලියලා ජොබ් එකට එන්න කියලා. උපාධිධාරියෙක් කියලා කියන්නේ තමන්ගේ පාසල් කාලය තුල විශ්වවිද්‍යාල කාලය තුල විභාග 10කට 15කට එහා ප්‍රමාණයකට මුහුණ දීලා පන්නරයක් ගත්ත පිරිසක්. මේ කවුරුත් විභාග වලට ඉඳ ගන්න බය ආයේ නෙමෙයි. මේ කවුරුත් විභාග උපරිමයෙන් සමත් වෙලා නැවතත් විභාග වලට ඉඳගෙන තමයි රිපීට් සබ්ජෙක්ට් වලට නැවතත් ෆේස් කරලා උපාධිය කියන දේ තමන්ගේ ජීවිතේ ගොඩක් වටින දෙයක් කියලා හිතලා උපාධිය ලබා ගන්න වෙහෙස මහන්සි වෙච්ච පිරිසක්. විභාග රාශියකට ඉඳගත්ත පිරිසක්. මේගොල්ලන්ට තව විභාගයකට ඉඳ ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නොවුනත් මේගොල්ලෝ තව විභාගයකට ඉඳවීම තුල ආණ්ඩුව කරන්නේ උපාධිධාරියා හැලුවට ලක් කිරීමක්, උපාධිධාරියා අපහසුතාවයට පත් කිරීමක්. මේ වෙනකන් ඉන්න 35000කට අධික උපාධිධාරීන් එක්සෑම් එකකට ඉඳගත්තා. ඒ 35000ටම රැකියාව ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. ඉතාම සුළු ප්‍රතිශතයකට විතරයි මේ උපාධිධාරීන් විභාගයට ඉඳගත්තට රැකියාව විරහිත පිරිසට ජොබ් හම්බෙන්නේ. මොකද මේ එක්සෑම් වලට රැකියාව විරහිත උපාධිධාරීන් විතරක් නෙමෙයි O level සමත් අය, A level සමත් අය, ඩිප්ලෝමා තියෙන අය මේ හැමෝම මේ එක්සෑම් වලට පෙනී ඉන්නවා. එතකොට රැකියාව විරහිත උපාධිධාරියාට තියෙන අවස්ථාව ඉතාම අඩු වෙනවා. ඉතින් මේ විදිහට රැකියාව විරහිත උපාධිධාරීන් කප්පාදුවට ලක් කරන්නේ නැතුව උපාධිධාරියා හැල්ලු කරන්නේ නැතුව මේ වෙනකන් ඉන්න සියලු උපාධිධාරීන් රජයේ සේවයේ සේවානියුක්ත කරන්න කියලා සියලුම රැකියාව විරහිත උපාධිධාරීන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේක අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි. මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි රැකියාව විරහිත උපාධිධාරීන් රැකියාවක් කියලා සටනක් කරන වෙලාවේ එළියේ ඉන්න රැකියාව විරහිත උපාධිධාරී පිරිසට සමාන පුරප්පාඩු සංඛ්‍යාවක් රජයේ සේවයේ ස්ථාපිත වෙලා තියෙනවා. ඉතින් පුරප්පාඩු සංඛ්‍යාවට සමාන කට්ටියක් එළියෙන් රස්සා ඉල්ලනවා. රස්සා ඉල්ලන කට්ටියත් නුසුදුස්සෝ නෙමෙයි. අතිශය වශයෙන්ම සුදුස්සෝ. ඉතින් මේ කාරණාව ගැන ආණ්ඩුව සලකලා බලලා උපාධිධාරියෙක් ජනාධිපති ධූරයේ ඉන්නවා. බහුතරයක් උපාධිධාරීන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවකින් රැකියාව විරහිත උපාධිධාරීන් සම්බන්ධව ඉතා සාධනීය පිළිතුරක් ලබා දෙයි කියලා සියලු දෙනාම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ කාරණයට ඔබ එකඟ නම් කමෙන්ට් එකක් දාලා ඔයාගේ අදහස පළ කරන්නත් අමතක කරන්න එපා.